Monica, tutu Monica tu. Aku dia bu. Artisha Mia Priya. Are. දැන් අපි ඉන්නේ සෙල්ල කතරගම. අපේ ආච්චි දන්නවා වැඩි ගමට එයා මැද්දෙන් පෙන ප්‍රශ්න අහන්න ගිහිල්ලා ඇහුවා ඔයා කියනවද මම කියන්නද ඇහුවා ඔයා කියනවද මම හොඳයි රසයිද? Sambil mana? Sambil mana? Sambil mana? Order 3, 2, 1. අංගේ පහ Hi, welcome to my YouTube channel. එහෙනම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි අද මේ කොහෙද යන්නේ කියලා ඔයාලා දන්නවද? දන්නයි කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපි යනවා මේ තියෙන මැණික් ගඟ. අපි යනවා අද අපි ඇවිල්ලා ඉන්නේ කතරගමට. අපි දැන් යනවා උදේ පාන්දර කතරගම කිරිවෙහෙර වන්දනා කරන්න. පූජාවක් තියන්න තමයි අපි මේ යන්නේ. කතරගම ආවා. ඉතින් උදේ පාන්දර මෙයාට ගිම්බල් එක අමතකුණා. ඒක ගේන්න ආයි පාරක් ගියා. දැන් අපි කට්ටිය මිස්ලා අපිට ඉන්නේ. මෙන්න මේ ඉන්නේ අපි කතරගම වන්දනා කරන්න ආවා. මෙයාලා කට්ටියත් එක තමයි. ඉතින් අපි අද කතරගම ආවේ. ඉතින් කට්ටියම ගෲප් ෆොටෝ එකක් ගන්න මෙතන ලෑස්ති වෙලා හිටියේ. Hi. මොකද්ද? Dewan puja. අපි වෙන්නමද මේක ලස්සන? Halo. Halo. Hinain ako. Ay. Ay. අපි එහෙනම් ඇවිදගෙන ඉස්සරහට ගියා. දැන් අපි ඇතුළට යන්න තමයි හදන්නේ. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒත් එක්කම ඔය මාධව අයියට පොඩි අකරතැබ්බයක් වෙලා මේ කට්ටියම වට වෙලා එතනට වෙලා බලන් ඉන්නවා. ඒත් එක්කම අපි ගියා කිරිවෙහෙරට පූජා කරන්න මල් ගන්න. අනේ ලස්සන මල් තියෙනවා රෝස මල්. හරිම ලස්සනයි. ඇත්තටම මේ හරිම ලාභයි. මල් පොකුරක්ම අපිට රෝස මල් නෙවෙයි. නෙළුම් මල් පොකුරක්ම අපිට 100ක් වගේ තමයි උනේ. ඇත්තටම හරිම ලාභයි. අපි ඉතින් මලුත් අරගෙන ගියා කිරිවෙහෙරට පූජා කරන්න. Gagi. මෙන්න මේ විදිහට පෙරහැරකින් ගිහිල්ලා
කිරි වෙහෙරට ඒ අටපිරිකර පූජා කරා. අපි කට්ටියම දැන් වොෂ් එකක් දාලා ලෑස්ති වෙලා දැන් මේ කොහෙද යන්නේ කියලා ඔයාලා එතනට ගිහිල්ලා බලන්නකෝ. ඔන්න අපි එහෙනම් එයාලා බලන්න ආවා. ඇත්තටම කතරගම එන්න ප්‍රධානම හේතුව මං හිතන්නේ මෙයාලා බලන්න එන්න ඕන නිසා. ඒ කියන්නේ අපේ අක්කා තමා මේ හැමෝම අපි හැමෝම මේ ගමන එක්කන් ආවේ මෙයාලා වෙනුවෙන්. එයාට හෙට යන්න තියාගෙන එයයි එයාගේ හස්බන්ඩ්ුයි තමයි අපි හැමෝම මේ ගමන එක්කන් ආවේ මෙයාලව බලන්න. ඇත්තටම එයාලා හරිම ෂෝක්. හැමදේම හොඳට තේරෙනවා. අපිට ආදරෙන් සැලකුවා. අපි ආව ගමන් හරි ආදරෙන් අපිව බදාගෙන අපිව එයාලා ඉන්න ඇතුළට එක්කගෙන ගිහිල්ලා අපිත් එක්ක හැමතිස්සෙම කතා කර කර සින්දු කිය කෝලම් කර අපිත් එක්ක ෆොටෝස් ගහනවයි අපි එක්ක වීඩියෝස් කරනවයි. එයාලා ඇත්තටම හරිම ෂෝක්. ඔයාලටත් පුළුවන් නම් ඔයාලා කතරගම යනවා නම් අවුරුද්දකට පාරක් වගේ යන කට්ටිය ඉන්නවා. එතකොට එහෙම යනවා නම් ඔයාලටත් පුළුවන් නම් මෙයාලා ඉන්නේ තනමල්විල හරියටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාවට ගියාම මෙයාලා ඉන්න තැන හොයාගන්න හරිම ලේසි. මෙයාගේ බර්ත්ඩේ එක. ඔයාගේ බර්ත්ඩේ එක. අපිට තියෙන්නේ එතනට මුදල් බඳින්න. මුදල් බැන්දම එයාලට අවශ්‍ය කෑමවීම සේරම හදලා දෙනවා. ඊට අමතරව අපි කැමති දෙයක් තියෙනවා නම් අපිට එයාලට ගිහින් දෙන්න පුළුවන් එයාලා වෙනුවෙන්. දැකලා ඔයා aku dia bu, artis sama pria, are, Nishadi. Oh ya?
ඔයා නම මොකක්ද? තාෂිනි. සාෂිනි. ප්‍රභාත් සුරංග. Bye. 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 Hah? Hah? Bye ya. Bye. Bye ke? Bye ke? Ayam berenang. Bye. Ayo dini. Tindak yang waktu dan kata. Budue, budue, agak kata. Budu ke sini lagi budu. Padu ke binti pula budu nak binti bel. Kamu daruan nasiran. Budu ke sini lagi budu ke kata. Langka mage langka sumiri langka ne kasai paragai seni asa babu gane kangala develi usai paragani sarabe samaj den sidani ode galu ettemu rama matagi adere magalatte Jaga ඔන්න එහෙනම් අපි පහුවෙන්ද උදේ මේ ලෑස්ති වෙලා යන්නේ සෙල්ලකතරගම. ඒ සෙල්ල නේද යන්නේ? On a 3, 2, 1.
ඔයාට එහෙම හිතනවනේ ඈතට දාන්නේ. ගල් ගල්. buta wala na wala. මාමට දීලා. අනේ එන්නකො මාමට. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ සෙල්ල කතරගමට. අපි දැන් උඩට යනවා මල් පූජ කරලා පහන් පත්තු කරලා එන්න. ඒ ඇවිල්ලා පල්ලෙහා තියෙන දේවාලයටත් ගිහිල්ලා ඊට බාන්දර යනවා. අක්කා යනවානේ. ඔව් අක්කා ඊට බාන්දර යනවා. අයියා ඉන්නවා. ඇයි ඒ කියන්නේ වෙඩින් එකෙන් පස්සේ ඒ කියන්නේ නිකන් ෆන් එක නම්බර දෙයක් කරන්නේ නැතුව මෙහෙම එකක් එන්නේ හිතුනේ. නෑ ඉතින් හැමදේම හොඳයි ඉතින් ඒක. අපිට මේ වගේ ජීවිතයක් ලැබිලා තින්නේ. අපි මොකද කරන්නේ නිසා. අපි අද ඉතින් ඒක සංසාර පුරුතරවයි කරගෙන යනවා ඉතින් මම හිතනවා. සාවිශේෂයෙන්ම කියන්න ඕනේ ඊයා විශේෂ අවස්ථා තියෙන දරුවන් බලන්න ගියා. ඉතින් ඒක වෙනම අත්දැකීමක්. මමත් මේ දාට තමයි ගියේ. ඉතින් අපිම අපේම ඇද්ද කරපු පරිවෙන වතා. ඉතින් ඒක වෙනම අත්දැකීමක්. හොඳයි රසයිද? සාම්බි වෙන. බොන්න කලින් හකුරු කන්නේ. එනම් මඩ බී. ආදයෝ ප්‍රොමෝෂන් එක කරා. ප්‍රොමෝෂන් කරන්න කිව්වා. ang ilawin na may batbal. හරි. දැන් මාදවයි දැන් මෙතන කඩවල් ගොඩක් තිබ්බනේ. ඔයා මේ කඩේට වෙන්න හේතුනේ. නාගි අපිට එන්න කිව්වා. නාගි ගාති කිව්වා එන්න කියලා. කවුද නාගි? ඇවිල්ලා ඌ ඇයි කියලා. ඕ දැන් අක්කා ගත්තේ. ඔව්. දැන් අංගි බලන්නම නතර වෙලා මෙතන එන්න කිව්වා. අන්නේ බාද 500 දෙන්න කියලා. මම කිරුවට 500ක් දෙන්න යන මොකද? ඔව්.
එහෙමයි අපි ගියා මේ දේවාලයකට සාමි කෙනෙක්ගෙන් ඇහුවා ඉතින් ඊශ්වර දෙවියන්ගේ කතාව. ඒක අහා ඉන්නකොට අපේ ආච්චි දන්නවා ඉතින් අපිට එයා මැද්දෙන් පැන ප්‍රශ්න අහන්න ගිහිල්ලා සාමිට මල පැනලා ඇහුවා ඔයා කියනවද මම අපි හමු ඒක පොඩි ගත්තා කවුරුත් කුමිලු කුනේ හරිද මේ දුව ඉන්න හරිද මේ දුවට අනේ එක වාරය කොහොමද අපි එක්කගෙන එහෙනම් ඔයාලා හැමෝටම බයි පරිස්සමෙන් ඉන්න